2025 නොවෙම්බර් මස අග ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තවත් එක උදෑසනක් ආරම්භ වුණා. වැස්ස ටිකක් තිබුණා. අහස අඳුරු වෙමින් තිබුණා. නමුත් ජීවිතය සාමාන්‍ය විදිහටම ගලාගෙන ගියා. ඒත් අහසට උඩින් දැවැන්ත දෙයක් හැඩගැසෙමින් තිබුණා. මුහුදේ උණුසුම, වලාකුළු පද්ධති, සුළඟේ ශක්තිය මේ හැමදීම එකතු වෙලා ශ්‍රී ලංකාව දෙසට එන දැවැන්ත කුණාටුවක් ඉපදෙමින් තිබුණා. වැස්ස ටිකින් ටික තද වෙන්න පටන් ගත්තා. පුතා, තාත්ති, අදත් වැස්ස නේද? ඔව් පුතා, වැහි කාලේනේ. නමුත් ඉවලී අහස වෙනස් වෙමින් තිබුණා. සුළඟ වැඩි වුණා, වලාකුළු කළු වුණා, වීදි ටිකෙන් ටික තෙමී ගියා. ටික වෙලාවක් යද්දී වැස්ස තවත් දරුණු වුණා. පුතා, තාත්තේ පාරේ වතුර වැඩි වෙලා. තාත්තා කවුළුවෙන් එළිය බැලුවා. මුලින් සාමාන්‍ය වගේ පෙනුනත් මිනිත්තු කිහිපයකින් හැම දේම වෙනස් වුණා. වීදි ජලයෙන් පිරෙන්න පටන් ගත්තා. තාත්තා, මේක සාමාන්‍ය වැස්සක් නෙවී. දී ඇතුළට ඉන්න, දොරවල් වහන්න ඕනේ. පුතා ටිකක් බය වෙලා තාත්තා දිහා බැලුවා. තාත්තා ඉක්මනින් රූපවාහිනිය ඔන් කළා. TV බ්‍රේකින් නිවුස්. දිවයිනට බලපා ඇති කුණාටු තත්වය තවදුරටත් දරුණු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. එදින සවස වතුර මට්ටම එන්නම වැඩිවෙන්න පටන් ගත්තා. ගෙවල් ඇතුළට වතුර ඉන්න පටන් ගත්තා. සියලු දෙනාම එකතු වෙලා බඩු බාහිරාදිය උඩට ආස් කරන්න පටන් ගත්තා. ඒ අතර සුළඟ තවත් දරුණු වුණා. ගස් හෙල්ලෙන්න පටන් ගත්තා. විදුලි කණු කඩා වැටුණා. පාරවල් හඳුනාගන්න බැරි විදිහට ජලයෙන් පිරුණා. කුණාටුව ශ්‍රී ලංකාවට සම්පූර්ණ බලපෑම ඉල්ල කරන්න පටන් ගත්තා. ගම්, නගර, පාරවල් හැමදීම එකම ජල ප්‍රවාහයක් වගේ වුණා. පුතා, තාත්තේ ගී හිලවෙනවා වගේ. තාත්තා, බය වෙන්න එපා පුතේ, මං ඉන්නවානේ. සුළඟේ හඬ, වැස්සේ ශබ්දය හැමදේම එකට මිශ්‍ර වෙලා භයානක තත්වයක් හැදුනා. ගංගා පිටාර ගලා ගම්මාන ජලයෙන් යට වුණා. කඳුකර ප්‍රදේශවල කඳු නායයාම ආරම්භ වුණා. මිනිස්සු සියලු දේ අතහැර දිවි බේරා ගැනීමට දිව ගියා. පසුදින උදෑසන රෙස්කියු ටීම්ස් ක්‍රියාත්මක වුණා. බෝට්ටු, හෙලිකොප්ටර්, හමුදා කණ්ඩායම් මිනිස්සු බේරගන්න උත්සාහ කළා. පස්කන්දට යටවී ගෙවල් විනාශ වුණා. වැස්ස මැද පස්කන්දට යට වූ සුන්බුන් පමණක් ඉතුරු වී තිබුණා. මිනිසුන් හඬා වැළපෙනවා. කුඩා දරුවෙක් අඩමින් තම පවුලේ අයව සොයමින් සිටියා. ආරක්ෂකාංශ ඉක්මනින් ඔහුව බේරාගත්තා. දවස් ගත වුණා. වැස්ස ටිකෙන් ටික අඩු වුණා. සුළඟ නිහඬ වුණා. නමුත් ඉතිරි වුණේ විනාශයක්. ගෙවල් බිඳ වැටිලා, පාරවල් අතුරුදහන් වෙලා, ජලයෙන් පිරුණු නගර එක් නිමේෂයකින් ලොකු විනාශයක් කර පරිසරය නැවතත් නිහඬ වුණා. සමහරුන්ට ගෙවල් දොරවල් සියල්ල නැති වුණා. තවත් සමහරුන්ට තමන්ගේ මුළු පවුලම අහිමි වුණා.